කොහොමද යාළුවනි අද අපි අහන්න යන්නේ Tamanගේ අම්මා සහ සහෝදරයන් වෙනුවෙන් කිලෝමීටර් 4ක් මහ මුහුද මැද පීනපු බෝසත් ගුණ තිබිච්ච පුංචි පුතෙක් ගැන. ඒ තමයි ඔස්ටින්. පහුගිය සතියේ ඕස්ට්‍රේලියාවේ පදිංචි අවුරුදු 13ක් වුණ ඔස්ටින් ඔහුගේ මවත් සහෝදරයන් දෙන්නත් එක්ක පුංචි බෝට්ටුවකින් මුහුද මැද විනෝද වෙමින් ඉද්දී ආපු දැඩි සුළඟක් නිසා මෙයව මුහුදෙන් ඈතට ගහගෙන යනවා. රාත්‍රිය උදා වෙන්න ලං වෙලා තිබිච්ච නිසා අම්මා පුංචි ඔස්ටින්ට කියනවා පුළුවන් නම් පීනලා ගිහින් උදව් අරගෙන එන්න කියලා. මේ පුංචි පුතා දෙපාරක් හිතන්නේ නැතුව මහ මුහුදට පැනලා Tamanගේ අම්මවත් සහෝදරයන්වත් බේරගන්න ගොඩබිමට පීනනවා. ලයිෆ් ජැකට් එකක් පවා නැතුව ඔහු කිලෝමීටර් 4ක් පැය 4ක් පුරාවට පීනලා ගොඩබිමට එනවා. ඒ ඇවිත් තව කිලෝමීටර් 2ක් විතර නගරයට දුවලා තමයි උදව් ඉල්ලන්නේ. අන්තිමේ මේ වීරියවන්ත පුතා නිසා අම්මා සහ සහෝදරයන් බේරගන්න පුළුවන් වෙනවා. අවුරුදු 13ක් ළමයෙක්ට කිලෝමීටර් 4ක් පිනිනවා කියන එක ලේසි පහසු දෙයක් නොවන නිසා මේ නිවුස් එක මුළු ලෝකෙම ප්‍රසිද්ධ වෙනවා. මේ පුතා පින ගැන දන්නේ නැතුව ඇති. හැබැයි තමන්ගේ ජීවිතය අතහැරලා මවගේ ජීවිතය වෙනුවෙන් පීනපු එක මේ වගේ කාලෙක මහා ආශ්චර්යවත් දෙයක්. අද මුළු ලෝකෙම මේ ඔස්ටින්ගේ වීර ක්‍රියාව ගැන කතා කරනවා. අම්මා වෙනුවෙන් පැය 4ක් පීනපු පුතාගේ වීරිය අද ලෝකෙට එච්චරටම වටිනවා. දෙමව්පියන් සැලකීම, දිවිහිමියෙන් දෙමව්පියන් රැක ගැනීම බෝසත් ගුණ වලට අයිති ධර්මයක්. ඉතින් අපි පුංචි ඔස්ටින්ට සුබපතමු. දිවි තිබෙන තුරාවටම දෙමව්පියන් සලකගෙන යහපත් විදිහට ජීවිතය ගත කරන්න ලැබේවා කියලා.